එදිනෙදා ජීවිතය ගත කරද්දී අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි පින්නතුනේ අපේ එදිනෙදා ජීවිතයේදී අපිට යම් මානව සම්බන්ධතා සහිතව තමයි සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට ධර්මාවබෝධය කරා යන පුද්ගලයා මේ මානව සම්බන්ධතා අර්ථාන්විතව ඇති කරගන්නේ. කොහොමද ඇති කරගන්නේ? අර්ථාන්විතවයි. කොහොමද අර්ථාන්විතව මානව සම්බන්ධතා ඇති කරගන්නේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැති පුද්ගලයා මේ මානව සම්බන්ධතා දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට මානව සම්බන්ධතා අවශ්‍යයි. ඒකට ඒකේනා තමන්ට වඩා උසස් ගුණයෙන් යුතු අයව ඇසුරු කරනවා. කොහොම අයවද ඇසුරු කරන්නේ? තමන්ට වඩා උසස් ගුණයෙන් නැති අයව. එහෙමත් නැතිනම් තමන්ට වඩා සමාන ගුණයෙන් යුතු අයව ඇසුරු කරනවා. එතකොට තමන්ට වඩා උසස් ගුණයෙන් සහ හෝ සමාන ගුණයෙන් නැති අයව ඇසුරු කරද්දී ඔහු පිරිහෙනවද? ඔහු ගුණයෙන් පිරිහෙන්නේ නැහැ. මේ ඇසුර කියන එක අපේ ජීවිතයේ තීරණාත්මක සම්දිස්ථානයක්. තාමත්ම තීරණාත්මක සම්දිස්ථානයක්. ඇසුරු කරන අය අතර අග්‍රවන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිහීයති පුරිසෝ නිහීන සේවි. තමන්ට වඩා නිහීන වූ ගුණයෙන් හීන වූ අය ඇසුරු කරද්දී ඒ පුද්ගලයා මොකද වෙන්නේ? පිරිහිලා යනවා. දැන් ඔබේ දරුවන්ට නිතර දෙන අවවාදයක් නේද? ඔය රස්තියාදු ගහන අයව එහෙම නැතිනම් පිරිහිච්ච අයව ඇසුරු කරන්න එපා කියනවා. ඇයි නැත්තම් දන්නේම නැතුව තමනුත් ඒ ගොඩටම පිරිහිලා යනවා. ඒ මට්ටමටම තමනුත් දන්නේම නැතුව පිරිහෙනවා හීන වූ අය ඇසුරු කරද්දී. නමුත් තමන්ට වඩා ගුණයෙන් වැඩි අය, තමන්ට වඩා නුවණින් වැඩි අය ඇසුරු කරද්දී ඒ ඔස්සේ තමනුත් අත්දැකීම් ලැබමින් තමනුත් ගුණයෙන් නුවණින් වැඩෙනවා.